ආයිබෝවන් ලෝකවාසී සියලුම දෙනාට මං අද මම වැදගත්ම වැඩසටහනක් ගෙන එන්නයි මේ ලීස්තු වෙන්නේ. මම ග්‍රීන් හර්බල් හෙළවෙද සමාගම ගාල්ල පනාගමුව අධ්‍යක්ෂවරියක් විදිහට ඔබට අමතන්නේ. එසේම මම දකුණු පළාතේ හොඳම ව්‍යවසායිකාව දක්ෂම ව්‍යවසායිකාව මධ්‍යම පරිමාණ දෙවරක්ම මට අවස්ථාව ලැබුණා සම්මානෙ දිනුවා. ඒ වගේම ලංකාවෙන්ම තුන්වන ස්ථානයට පැමිණියා. ලෝකඩ සම්මානය ලැබුණා හොඳම ව්‍යවසායකත්වයට. ඒ තුලින් ලද අත්දැකීම් මට ගොඩක් බහුලයි. අවුරුදු 18ක් වෙන අපේ සමාගමෙන් අද මම ඔබලට ගේන වැදගත්ම දේ තමයි අපි නිවැරදිව අතරමං නොවි වර්මි කොම්පොස් එක හදාගන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම අලෙවි කරගන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම අපේ ගෙවල් දොරවල් වල අපිට වසවිස නැතුව කන බොන ටික හදාගන්න පොඩි ටැංකියක් හදාගන්න විදිහ, ඒ දෙපැත්තටම මම ඔයගොල්ලන්ට හොඳ දැනුමක් ලබා දෙන්න තමයි මේ ලිස්ට් එක. මම පළමුවෙන් වැදගත්ම දේවල් ටිකක් මුලින්ම කියන්නම්. මොකද මේ වර්මි කොම්පොස් එක වැදගත්? වෙන කොම්පොස් වලින් මේ වර්මි කොම්පොස් වෙනස් වෙන්නේ කොහොමද? ඇයි ලෝකෙම අය මේ වර්මි කොම්පොස් එකට බ්ලැක් ගෝල්ඩ් කියන්නේ ඇයි? කළු රත්තරන්. ඒකෙන්ම තේරෙනවා මේක වටිනම දේ ලෝකේ. මේ ලංකාවේ දෙයක් නෙමෙයි. ඇත්තටම ලෝකයේ ඇමරිකාව, ජපානය, ඉන්දියාව, චීනය, කොරියාව මේ වගේ ගොඩාක් කෘෂිකර්මය කෙරෙන සියලුම රටවල් වල මේ දේ සිද්ධ වෙනවා. අපි තමයි අපිට සියලුම සම්පත් විලත් අපි බොහෝම ඉබිගමනක යනවා. අපේ ලංකාවටවත් දෙන්න තරම් නැහැ. ඒක නිසා අපි බලමු මේ වර්ම් කවුද කියලා. මේක වැඩේ කරන්නේ කවුද? මේ වැඩේ කරන්නේ වර්ම් කෙනෙක්. එයා විශේෂ වර්ම් කෙනෙක්. මේ පොළවේ ඉන්න වර්ම්ස්ලා නෙවෙයි. වැරදි තේරුම් ගන්න එපා. ඒ වර්ම්ගේ නම තමයි අයිසීනියා ෆෙටිඩා. අයිසීනියා ෆෙටිඩා. එතකොට මේ වර්ම් උපත ලැබලා තියෙන්නේ අප්‍රිකානු රටක. අප්‍රිකාවේ ඉපදිලා තියුණු යම්මේ එතනයි තියෙන්නේ වර්ම්ගේ. එහෙම තමයි මේ ලෝකේ පුරා දැන් පැතිරලා තියෙන්නේ. එතකොට මේ වර්ම්ගේ විශේෂය තමයි ප්‍රධානම දේ තමයි අපි දාන අපද්‍රව්‍ය වල තියෙන විෂ ද්‍රව්‍ය සහ බැරලෝහ මේ වර්ම්ගේ ශරීරය තුලින් යනකොට ඒ ශරීරයේ පටකවල ඒ විෂ ද්‍රව්‍ය තැම්පත් වෙනවා. එතකොට ඉෂුව වෙන්නේ, ඒ කියන්නේ මල ද්‍රව්‍ය ලෙස ඉෂුව වෙන්නේ ඒ කොම්පොස් එක මොකුත්ම විෂ ද්‍රව්‍ය බැරලෝහ නැහැ. ඒක ඉංගලන්ත වගේ ගොඩාක් රටවල් වල පර්යේෂණාත්මකව ඔප්පු වුණ දෙයක්. ඒක තමයි මේකට බ්ලැක් ගෝල්ඩ් කියලා කියන්නේ. ඒක කියන්නේ රත්තරන් වලට වඩා වටිනවනේ ඇත්තටම. දැන් ලෝකයේ බැරලෝහ ඉවත් කරගන්න ක්‍රමයක් නැහැ. අපි කන බොන ආහාරවල බැරලෝහ ඉවත් කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එහෙනම් තියෙන එකම ක්‍රමය මේ වර්ම්. ඒ වර්ම් තමයි අයිසීනියා ෆෙටිඩා. වෙන වර්ම්ස්ලා නෙමෙයි. අපේ හෙළවෙද සමාගම ග්‍රීන් හර්බල් හෙළවෙද සමාගම අවුරුදු 18ක් තිස්සේ ලෝකයේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු දුන්න, සාර්ථක පිළිතුරු දුන්න, ප්‍රත්‍යක්ෂ වුණ දේවල් ලබා දුන්න සමාගමක්. දැන් මේ ඕගොල්ලන්ට අපේ වෙදකමේ තියුණ ස්ටෙප්ස් 3ක්. පළවෙනි එක තමයි ආහාර. දෙවෙනි එක විහරණ, තුන්වෙනි එක තමයි ඖෂධ. එතකොට ආහාර තමයි දෙක බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා මේ සියලුම රෝගවලට අපි ආහාර මුල් වෙනවා කියලා. එතකොට අපේ වෙදකමේ තංක එක ආහාර. එහෙනම් ආහාර වලට මුල් වෙන්නේ කෘෂිකර්මය. අපි හොඳ ආහාර ගන්න නම් හරි නිවැරදි කෘෂිකර්මය වසවිස වලින් තොර කෘෂිකර්මයක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ කෘෂිකර්මයට ආධාර කරන්න තියෙන හොඳම ලෝකෙම බෙස්ට්ම පළවෙනි තැනට එන්නේ මේ වර්මි කොම්පොස් එක. වර්මි කොම්පොස්, වර්ම්ස්, ඒ වගේම වර්මි වොෂ් එක. ඔය තුන. එතකොට මේ මොකද හේතුව? මේගොල්ලන්ට විතරයි අපේ බැරලෝහ ඉවත් කිරීමේ හැකියාව තියෙන්නේ. අයිසීනියා ෆෙටිඩා කියන ගැඩවිලාට පමණයි ඒ හැකියාව තියෙන්නේ. මේ බැරලෝහ ඉවත් කිරීමේ හැකියාව. එහෙනම් ඒ කියන්නේ අපි කන බොන ආහාරවල තියෙන විෂ ද්‍රව්‍ය ඒවා ඉවත් කරන්න, ඒ පොහොර බවට පත් කරනකොට ඒ හැකියාව තියෙන්නේ මේ ගැඩවිලාට පමණයි. එහෙනම් අපි කරන්න ඕනේ බුද්ධිමතුන් විදිහට මේ හැකිතාක් හැම ගෙදරකම ඔයගොල්ලා පොඩියට හරි 3.3 ටැංකියක් හරි හදාගෙන කන බොන ඒවට අපිට මිරිස් ටිකක්, වම්බොටු ටිකක්, පලාකොළ ටිකක්, ඒ වගේ අත්‍යවශ්‍ය බණ්ඩක්ක ටිකක්, ඒ ටිකක් හදාගන්න ඔයගොල්ලෝ දරුවන්ට දෙන්න තියෙන ලොකුම දායාදය තමයි එහෙනම් මේ වගේ වර්මි කොම්පොස්ට් ටැංකියක් හදාගන්න එක. ව්‍යාපාරාංශය
තවත් පැත්තක් මේක ආහාර වලට හැම ගෙදරකම අනිවාර්යයෙන්ම අදම පටන් ගන්න ඕගොල්ලා පොඩියට හරි වර්මි කොම්පොස්ට් ටැංකිය. ඒක තුලින් ඕගොල්ලන්ට සති 2-3 යනකොට කොම්පොස්ට් එක හැදෙනවා. මං කියලා දෙන්නම්. ඒක මුලින් ඉඳන් මං බොහොම නිරවුල්ව ඕගොල්ලන්ට නිවැරදිව මග පටලැවෙන්නේ නැති වෙන්න හරිය දේ කියලා දෙන්නම්. මගේ අවුරුදු 5ක අත්දැකීම් තුලින්. මොකද මමත් මුලදිම මේක හදන්න ගිහිල්ලා වැරදුනා. මට වැරදිලා මං අතෑරියේ නෑ. මං තව දන්න තව 3 ගොල්ලකට ගියා. මේවා ඇත්තටම ප්‍රැක්ටිකලි කරන අය ගාවට ගියා. අන්න එහෙම ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා මං සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබුවා. ඒකේ සහතිකත් ලැබුවා. ඒ විදිහට තමයි මම මේ අද සාර්ථක ගමනකට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලන් ව්‍යවසායකයෙක් වෙන්න ලෝකයේ තියෙන උතුම්ම වටිනම රැකියාව තමයි ව්‍යවසායකත්වය. අපේ දුප්පත්කම නැති කරන්න තියෙන එකම දේ ව්‍යවසායකත්වය. එහෙනම් අපි හැම දුප්පත් පොල්පත් අතු පැලේ ඉන්න මල්ලි නංගිට පවා පටන් ගන්න පුළුවන් දෙයක් තමයි මේ වර්මි කොම්පොස්ට් එක. ඒක තමයි ලංකාවට ගැලපෙන අංක 1 ව්‍යාපාරය. මොකද මේකට අවශ්‍ය වෙන්නේ අපිට අමු ගොම සහ කෙසෙල් කඳන් පමණයි. ඒක තමයි ප්‍රධාන. ඒ වගේම අධික නයිට්‍රජන් අඩංගු දේවල් දාන්නත් එපා. දැන් කුකුල් පොහොර දාන්න එපා කියනවා. ඇයි ඒ? කුකුල් පොහොරවල අධික නයිට්‍රජන් ප්‍රමාණයක් තියෙනවා, විෂද්‍රව්‍යත් වැඩි. මොකද එයාගේ ඇඟේ ඇතුලේ පටකවල තැම්පත් වෙනවා විෂද්‍රව්‍ය. අපිට ඉෂුව කරන්නේ විෂද්‍රව්‍ය නැති දේවල්. එයාට දරන්න බැරි තරම් විෂද්‍රව්‍ය ඇතුළු වුණාම ඒ සතා මැරලා යනවා. ඒක නිසා තමයි ඒ වගේම කියන්න ඕන වැදගත්ම දෙයක් තියෙන ලෝකෙටම. ඒක තමයි මේ සතාගේ තුල විෂද්‍රව්‍ය තියාගෙන තමයි අපිට මේ බ්ලැක් ගෝල් කියන කොම්පොස්ට් එක ඉෂු වෙන්නේ. එහෙනම් මේ සතාව දාන්න එපා කවදාකවත් කුකුල්ලුන්ට කන්නවත් මාළුන්ට කන්නවත් දාන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ කුකුල හරි මාළු හරි මැරලා යනවා මේ සත්තු කනකොට. මොකද එයාගේ ඇඟේ තියෙන විෂ ටික. එයාගේ විෂ ඒක නිසා මේ වෙන ගැඩවිලෝ වගේ නෙමෙයි මේ වටින ගැඩවිලාව කොයි වෙලාවකවත් දාන්න එපා කුකුලෙකුටවත් මාළුවෙකුටවත් කන්න. කොහොමද මාළුව කන්නේත් නෑ මේවා. මේ ගැඩවිලා කිරි රහක් නෑ. මේ ගැඩවිලා කන්නත් බෑ. ඔයගොල්ලෝ බලෙන් කවන්නත් එපා. කෑවොත් ඔයගොල්ලෝ සත්තු ටික මැරලා යාවි. ඒක නිසා මේ වටින සතාව ආරක්ෂා කරන්න හොඳට ඌට සලකන්න. ඒ වගේම ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න එකක් තමයි මිනිස්සු කෙසෙල් වවන්න ගන්නවා. මොකද මේක කෙසෙල් අවශ්‍යමයි. කෙසෙල් වවන්න ගන්නවා. ඒ වගේම හරක් මරන්නේ නැහැ. ඊට පස්සේ ඉස්සරහට මිනිස්සු හරක් මරන එකක් නැහැ. මොකද හරකාගේ ගොම ටික හරකා තමයි මැෂින් එක. අපේ පොහොර මැෂින් එක තමයි හරකා. ඉන්දියාවේ හැම ගෙදරකම හරකට දීලා තියෙන දෙයිය කෙනෙකුට දෙන තැනක්. ඒ තරම් ඔය සලකනවා. ඒක නිසා හරක් ටික හදන්න ගන්නවා මිනිස්සු. හරකා වයසට ගිහිල්ලා මැරෙනකම් හොඳට සලකන්න ගන්නවා. කෙසෙල් වගාවට මිනිස්සු යොමු වෙනවා. ඒ හැමෝම ලක්ෂපතියෝ වෙනවා. වැඩි කල නොගිහින්. මට හැකි හැම වෙලාවෙම මම උපදෙස් දෙන්නම්. මං ගාව දැන් ටැංකි 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මම මේක දියුණු කරනවා. මොකද තව අයට රැකිරක්ෂා ඇති වෙනවා. එකක් අනිත් එක අපේ වකුගඩු වක්මාව කැන්සර් මේ වගේ අපිට උත්තරයක් නැතුව තියුණු දේවල් වලින් අපිට රැකෙන්න පුළුවන් වෙනවා. ඉස්සරහට තව ඔය පිළිකාව අට්ටු හදන එක නවතින්න මගක් වෙනවා. ඒ වගේම අපේ තරුණ දූල පුතාලට හොඳ අනාගතයක් ඇති වෙනවා. කාටවත් අතපාගෙන යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඔයගොල්ලෝ උපාධිය දක්වාම ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ අපේ රටේ මෙච්චර වටින මේ පස මේ කාලගුණය මේවා තියෙන රට එකම රට මේ. ඕගොල්ලන්ට අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඒක මං කියලා දෙන්නම් ඕගොල්ලන්ට කොහොමද වෙන්නේ. බලමු මේක පටන් ගන්න කොහොමද කියලා. දැන් මේ මම පටන් ගත්ත හැටි තමයි මේ ඔයගලන්ට පෙන්වන්නේ. මට හැකියාවක් තිබුණ නිසා මම මේ වගේ 3ක් හැදුවා මුලින්ම. අර වගේ 3ක් හදලා ඒ 3ට ඒ කියන්නේ ඔයගලන්ට පේනවා මේකේ උස 2.5 3 වගේ ගන්නෙ. පළල 4යි දිග 10යි. එතකොට ඔයගලන්ට ඕන ප්‍රමාණ වලින් ඕම හදන්න පුළුවන්. සමහරු ඉන්නෝ 18ට 20ට 50ට එහෙම දික් කරලා හදන්න පුළුවන්. තමන්ගේ හැකියාව මත. එතකොට දැන් මං සාමාන්‍ය ඕනම දෙයක් මගේ චරිතය හැටි මුලින්ම පොඩියට පටන් ගන්න. ඉතින් ඕගොල්ලන්ට මං කියන්නේ මීටත් වඩා පොඩියට පටන් ගන්න. එතකොට 3ක් හැදුවා. ඒ 3ට ඒ දාන ප්‍රමිතිය මෙහෙමයි. මේ අයිසීනියා ෆෙටිඩා කියන වටින ගැඩවිලාට රසවත් කෑම වේලක් අපි හදලා දෙන්න ඕනේ. ඒක තමයි ඒක හදලා සාමාන්‍ය සතියක් දෙකක් විතර පරණ වෙන්න තියන්න ඕනේ. එතකොට තමයි ඒක ෆෝම් වෙන්නේ හොඳට. මොකද ඒකේ තියෙන මේ ගැඩවිලාට සාමාන්‍යයෙන් අමුවෙන්ම දේවල් කන්න අමාරුයි. බාගෙට දිරන්න ඕනේ. දැන් කොළ රොඩු හොඳ නයිට් අධික නයිට්‍රජන් තියෙන ඒවා දාන්න එපා. හොඳම දේ තමයි අමුගොම
ඒ වගේම කෙසෙල් කඳ. කෙසෙල් ගහේ සියලුම කොටස්. වැඩියෙන්ම කෙසෙල් කඳ තමයි අපි ගන්නෙ. කෙසෙල් කඳයි අමු ගොමයි ගන්න අනුපාතය 3ට 1. 3ට 1ට 1. 3ට 1ට 1. එතකොට 3 කියන්නේ කෙසෙල් කඳේ කොටස්. කෙසෙල් කඳේ කොටස් අපි හිතමු තාච්චි කියලා. තාච්චි 3ක් කෙසෙල් කඳේ කොටස් ගත්තා නම් 3ට 1යි ගන්න අමුගොම. අමුගොම 1යි. ඊළඟට අනිත් කොටස අනිත් 1. ඒ කොටසට අයිති අනිත් සියලුම දේ. ඒ කියන්නේ පළතුරු, එළවලු මං කිව්වා කලින් ආම්ලික නොවන පළතුරු එළවලු ඒ වගේම සල්ෆර් අඩංගු දේවල් දාන්න එපා. ඒ කියන්නේ ලුණු, සුදු ලුණු, රතු ලුණු දාන්න එපා. ඊළඟට ඉඳුල් දාන්න එපා. ඉඳුල්වත් ඒ දේවල් තෙල් වර්ග දාන්නත් එපා. මේ බත් ඒවා දාන්න එපා. අර ටික මතක තියාගන්න. ඒ කියන්නේ ආම්ලික නොවන එළවලු පළතුරු සහ බිත්තර කටු. බිත්තර කටුත් වැඩි කරන්න එපා. කැල්සියම් එහෙම වැඩි වෙනවා. එතකොට අර බිත්තර කටු සාමාන්‍යයෙන් මේ වගේ ටැංකියකට එක ලේයර් එකක් දානකොට ඒ ලේයර් එක දාන්නේ අඟල් 2 නැත්නම් 3යි. අඟල් 3ට වඩා වැඩි කරන්න එපා ඝනකම. ඒ වගේ අඟල් 3ක විතර ලේයර් එකක් එක සැරයකට දාන්නේ අපි. ඒකට සාමාන්‍යයෙන් බිත්තර කටු වැටෙනවා නම් යෝගට් කප් එකකින් කපලා පවුඩර් කරලා එකක් දැම්මහම ඇති. එතකොට මේ වගේ ටැංකියකට ගැඩවිලන් 10000කට 15000ත් අතර දානවා. මම නම් 15000ක් දැම්මා. මට පුළුවන්කමක් තිබුණ නිසා මම 15000ක් දැම්මා. 10000ක් දැම්මත් ඇති. නමුත් අර ප්‍රමාණය වැඩි වෙන තරමට ඉක්මනින් කොම්පොස් එක හදනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ජනනය වීම හුඟක් වේගයෙන් සිදු වෙනවා. දැන් සාමාන්‍යයෙන් ගැඩවිලෙක් මාස එකමාරෙන් එකමාරට විතර දානවා. එතකොට අර ඒක මාස එකමාරෙන් එකමාරට සිදු වෙනවා. තනි ඒක ඒ කියන්නේ දෙන්නෙක් අවශ්‍ය නැහැ ගැඩවිලා බෝ වෙන්නේ. ඒක ජීවි විදිහට තමයි ඒ ගැඩවිලා බෝ වෙන්නේ. මේගොල්ලන්ගේ බෝවීම එකට 300යි. අවුරුද්දකට බැලුවොත් එකට 300. ඒකෙන් තේරුම් ගන්න කොච්චර වේගයෙන් මේ ව්‍යාපෘතිය දියුණු කරන්න පුළුවන්ද කියන එක. එක ගැඩවිලෙක්ගේ වටිනාකම රුපියල් 10ත් 20ත් අතර යන්නේ අද වෙළඳ පොලේ. ඒ වගේම කොම්පොස් එක අපි හදන කොම්පොස් එක මේ බ්ලැක් ගෝල්ඩ් කියන කොම්පොස් එක කිලෝ එක අද 200යි 225යි නියම ගාන. විශේෂයෙන්ම අපේ තරුණ පරපුර මේක හොඳට හිතට ගන්න. ඕගොල්ලන්ට හොඳම ව්‍යාපෘතියක් වෙනවා. මේක ඕගොල්ලන්ටම තේරෙන්න ඕන. එකට 300කින් ගැඩවිලා වර්ධනය වෙනවා නම් අවුරුද්දකට. එතකොට මේක මාස 5මාර මේ වගේ ටැංකියක් මාස 5මාර යනකොට 5මාර 6 අතරේදී මේ ටැංකිය පිරෙනවා. පිරුණාම එකෙන් එනවා ටොන් එකක්. එකෙන් එනවා කොම්පොස්ට් ටොන් එකක්. එතකොට ඒක අපි මද පවනේ වේලලා ගන්නෙ. ඒ කොම්පොස්ට් එක මද පවනේ වේලන්න ඕනේ. තදව්වේ දාන්නේ නැහැ. ඒකේ පෝෂණය අඩු වෙනවා. මද පවනේ වේලන්න 150 දැල දාලා වේලන්න පුළුවන්. සමහරව අහනවා මේකට ඉල්ලුම තියනවාද කියලා. මේක ඉල්ලුම දී ගන්න බෑ. ඒ තරමට අපි අපිට වෙලා තියෙන්නේ හදන තරමට මේ ටැංකි ප්‍රමාණය වැඩි කරගන්න තරමට තමයි අපේ ජයග්‍රහණය තියෙන්නේ. ඒ මොකද ටැංකියේ ගැඩ අපිට සල්ලි තිබුණා කියලා මේ කොම්පොස්ට් එක හදන්න බෑනේ. මේක හදන්නේ ගැඩවිලා. එතකොට එහෙනම් මොකද්ද කරෙන්න ඕනේ? මේ ගැඩවිලා වර්ධනය කරගන්න එක තමයි ප්‍රධානම එම් එක. මේ පොළවේ තියෙන ගැඩවිල්ල හරියන්නේ නැහැ. ඒ වැරදි මගවල් වල ගිහිල්ලා ඔයගොල්ලෝ අතරමං වෙන්න එපා. මේ පොළවේ ඉන්න ගැඩවිලාට ආයුෂ නැහැ. එයා මාස 2ක්වත් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මැරිලා යනවා. දැන් ওই ගොම ගොඩවල් වල අපි ගේන ගොම ගොඩවල් වල ඕන තරම් පණුවෝ ඉන්නවා. ඒගොල්ලන් ඒ ගැඩවිලා වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. නමුත් මේ ගැඩවිලා මේ අයිසීනියා ෆෙටිඩා කියන මේ ගැඩවිලා විශේෂ ගැඩවිලාට අවුරුදු 4ක විතර ආයුෂ තියෙනවා. එතකොට මේ තියෙන්නේ අඩු වියදමින් අපිට අඩු වියදමින් මේ වගේ ටැංකියක් හදන්න රුපියල් 5000ක් 6000කට වඩා යන්නේ නැහැ. ඒ කියන්නේ කම්කරු කුලියට තමයි ඒකෙත් වැඩියෙන් යන්නේ. නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් ලී වැඩ කරන මේ වැඩපලකට ගිහිල්ලා ඒකෙන් ගන්න ඔය පිටපලු හරි අහක යන ලී හරි මොනවා හරි රීප්පපටි වගේ මේගොල්ලන්ට පේනවා මේක හදලා තියෙන රීප්පපටි. වටේට ගහලා තියෙනවා යටට ලෑලි දාලා තියෙනවා. ඒ ටික විතරයි යන්නේ. ඊළඟට මේ ඉටිකොලේ මෙහෙ නම් අහක අපේ අර පොලිටනල් එකකට ආපු අහක යන ඉටිකොලයක් මම පාවිච්චි කරේ. ඕගොල්ලෝ නිතරම බලන්න ගෙදර අහක යන දේවල්. අහක යන දේවල් වලින් අපිට කවර් කරන්න පුළුවන්. මේ ඇතුළ කවර් කරලා මේ එකම දේ තියෙන ගැඩවිලාට එළියට යන්න නැති වෙන්න තියෙන්න ඕන. ඊළඟට මේකේ වොෂ් එක නිතරම මෙහෙම ටැංකියක් හදනකොට මෙහෙම
ආනතිය තියලා ඕනේ හදන්න. පොඩ්ඩක් ආනතිය තියන්න. මොකද ඒකෙන් තමයි අර වතුර ගලාගෙන එන්නේ. අපි වතුර එකක් ගහලා බලන්න කොතනින්ද වතුර යන්නේ කියලා. එතනින් අපි යටින් තියන්න ඕනේ පොඩි බාස්කට් එකක්. එතන පොඩි වලක් කපලා අපිට පුළුවන් එතන සිමෙන්ති පොඩ්ඩක් දාලා ඒ වලෙන් වතුර ගන්න විදිහට හදන්න. එහෙම නැත්නම් පයිප් එකක් එළියට දාන්නේ වතුර බහින තැනින් පයිප් ඇතුළට දාන්න මේ ඔය මදුරු දැලක් කෑල්ලක් 4කට 5ට නවලා ඇතුලෙන් රබර් පටියක් හරි මොකක් හරි දාලා ගැට ගැහුවාම අර ගැඩවිලාට එළියට යන්න බෑ. අර වර්මි වොෂ් එක. වර්මි වොෂ් කියලා කියන්නේ ගැඩවිලාගේ ඇඟ හේදිලා එන වොෂ් එක. ඒ ඇඟේ තියෙන ශ්ලේෂ්මල. ඒ ශ්ලේෂ්මල හේදිලා එන වොෂ් එක අරකට එකතු වෙනවා. ටික ටික එකතු වෙන එක ගොඩ ගොඩ එකතු වෙන්නේ නැහැ. එක එක ගණන්. ඒ ශ්ලේෂ්මල වර්මි වොෂ් එක ලීටරයක් 1600ක් 2000 අතර ගානකට අද වෙළඳ පොලේ යනවා. ඒකට ඒකේ තියෙන විශේෂම දේ තමයි මේ වර්මි වොෂ් එකේ දිලීර නාශක සහ බැක්ටීරියා නාශක තියෙනවා. ඒක නිසා අර අපි වගා බින් වලට හවස් වරුවේ එකට 10ක් වතුර දාලා ස්ප්‍රේ කරාම දිලීර රෝග බැක්ටීරියා රෝග එන්නේ නැහැ. කුඹුරු වලට හැම දෙයකටම තේ වතු වලට විශේෂයෙන්ම නයිමිරිස් වගේ වලට ගොඩාක් ඒගොල්ලෝ රසායනික දේ පාවිච්චි කරනවා. ඒවා සෑහෙන අඩු කරගන්න පුළුවන් වෙනවා. දැන් ඕගොල්ලන්ට පේනවා අපි මේකට ලොකු කම්කරු ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ මුලදී. මේක ටැංකි වැඩි වෙනකොට ඕන වෙනවා. කම්කරු ඕන වෙනවා අපිට සති දෙකෙන් දෙකට දැන් ඕන වෙනවා. මොකද ඕගොල්ලන්ට පේනවා දැන් මේ අමුගොම ගෙනල්ලා කෙසෙල් බඩ ගෙනල්ලා ඒවා කපලා ඒවා දාලා අර සති දෙකක් තියපු ප්‍රමාණය. ඔය හදපු ගමන් නෙමෙයි මේ තියෙන්නේ. මේක තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා මේක සති දෙකක් තුනක් පරණයි. ඒ කියන්නේ බාගෙට දිරලා. අමුගොම වලින් වේගෙන් දිරනවා. ඒක නිසා අර කෙසෙල් බඩ බාගෙට දිරලා. මෙන්න මේ වෙලාවේ තමයි මේ සත්තුන්ට දෙන්න ඕනේ. මේක ගල් දෙකක් තුනක් දැන් මේ ඔයගලන්ට පේනවා මේ සත්තු ඉන්නෝ. මේක දිරලා තියෙන්නේ. දැන් මේ සත්තුන්ට කන්න කෑම මදි. ඒක නිසා තමයි මේ දාන්නේ. එතකොට ඒ කියන්නේ සති දෙක තුන යනකොට දිරලා ඉවරයි. ඒක නිසා දැන් මේක දැන් ගල් දෙකක් තුනක් පල්ලට මේ දාගෙන යනවා. එතකොට මේවා දැන් මෙච්චර ලොකුවට තිබුණත් මේවා මෙහෙම ලොකුවට තිබුණාට සති දෙකමාර යන්න හම්බෙන්නේ නැහැ. ගැඩවිලි ප්‍රමාණය වැඩි වෙන තරමට ඉක්මනට දිරනවා. දැන් මේ ටැංකි පිරෙනකොට මේ හරියට පිරෙනකොට අන්තිමේදී දවස් 3න් 3ට දාන්න ඕනේ. ඒ තරම් වේගයෙන් ගැඩවිල්ල ප්‍රමාණය වැඩි වෙලා. එතකොට මේවා දිරීමේ හැකියාවත් වැඩි වෙනවා. එතකොට මේ වගේව තමයි මේ වගේ කොම්පොස්ට් වෙලා තියෙන්නේ. ඔයගන්ට ඒක පේනවා. එතකොට ඕක තමයි ප්‍රොසීඩියර් එක. අර දැන් ගොඩාම මොකක්වත් නැතිව අපිට ඔය කරන්න සල්ලි නැහැ කියන්නේ නැතුව මෙන්න මේ වගේ අඩු වියදමින් පටන් ගන්න. මේකට රුපියල් 5000ක් යයි. තමන්ම කරනවා නම් 3000ක් යයි. ඒක නිසා මේ වගේ පටන් ගන්න ඊළඟට මේගොල්ලන්ගේ වතුර මේගොල්ලන්ට වැදගත් කියලා වතුර වැඩි කරෝ සත්තු මැරෙන්න ඉඩ තියෙනවා. ඒකේ ගුණාත්මක භාවයෙන් නැති වෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් මේකේ තියෙන ප්‍රමිතිය. ඒ වතුර දානකොට ඔයගලන්ට බලන්න මේ වැඩි කරන්නේ යන්තම් ස්ප්‍රේ කිරීමක් කරන්නේ. ඒක දවස් දෙකකට සැරයක් කරත් ඇති. අර වේලිලා යන්න දෙන්නත් බෑ. සතාට වතුර නැතුණාම සතා මැරෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒක ගැන හොයන්න කෙනෙක් ඉන්න ඕනේ. සතියේ සැරයක් දෙසරයක් ඔය වගේ වතුර ස්ප්‍රේ කරන්න ඕනේ. දැන් මෙහෙම අරගෙන ඔයගොල්ලෝ මෙහෙම මිරිකන්. මිරිකුවම ඔයගලන්ට පේනවා දැන් මේක වැඩිනේ. දැන් මේ වතුර යනවා වැඩි, වේගෙ වැඩි. දැන් යන්තම් දැම්ම තනක් මේ කියන්නේ බිඳුව. අන්න ඒක තමයි හරි ගාන. මේක බිඳුව වැටෙන්න ඕනේ. නිකන් බතක් ඉදීගෙන යනකොට බත ඇතුළට අත දැම්මහම අර පොල් කටු හැන්ද දැම්මහම ගෑවෙන්නේ. වතුර ගතිය යන්නේ ඒක තමයි නියම ප්‍රමාණය. ඒ විදිහට එයාගේ තෙතමනේ තියෙන්න ඕනේ, අඳුර තියෙන්න ඕනේ. දැන් මේක ඔයගලන්ට පේනවා මේ වටේම මේ දැන් මේ ඔයගලන්ට වැඩසටහන ගේන්න ඕන නිසා මේවා ඔක්කොම ඇරියේ. නැත්නම් මේක අඳුරේ තියෙන්නේ. මේ වටේම නෙට් එකක් එල්ලලා තියෙන්නේ. මේවත් වහලා තියෙන්නේ. මොකද මේවා එළියෙන් කුරුල්ලෝ ඇවිල්ලා කන්න පුළුවන්, තලගොයි යන්න පුළුවන්. ඒක නිසා මේවට අර විදියට අපි නෙට් හදලා තියෙන්නේ. නෙට් එක හදාගන්න බැරි අය නිකන් ඔයගොල්ලෝ මේ ටකරන් කෑල්ලක් හරි දාන්න උන්ට හුස්ම ගන්න විදියට පොඩ්ඩක් උස්සලා. ඊළඟට අර දැලක් 150 දැලක් හරි මොකක් හරි දැලක් දාලා වැසීමක් කරන්න ඕනේ. ඔයගලන්ට මම කලිනුත් කිව්වා මේක තමයි වර්මි වොෂ් එක. හොඳට බලා ගන්න. අපි හරි දේ ඉගෙන ගත්තොත් අපි කිසිම කෙනෙකුට රවටන්න අමාරුයි. මේක තමයි
නියම වර්මි වොෂ් එක. දැන් ඔයගලන්ට පේනවනේ මේක රතට හුරුයිනේ මේ වර්මි වොෂ් එක. මේක මේ ගොඩ ගොඩ එන්නේ නැහැ. දැන් මේ ටැංකියෙන් මේ වොෂ් එකේ එන්න දවස් 2ක් විතර යනවා. ඒ ටික වැහින්නේ. දැන් මේ පේනවනේ ඔයගලන්ට මෙන්න මේ තියෙන වැහෙනවා. මේකේ වැඩි ඒවා මේ වැහිලා තියෙන්නේ. දැන් මේ දවස් 2කට වගේ එකතු වෙච්චා. දැන් මේක තමයි මේ බෝතලයකට දාන්නේ අපි. දැම්මහම මේ පාටට තමයි තියෙන්නේ. මේක මේ දිලීර බැක්ටීරියා නාශක ගුණය තියෙනවා. ඒ වගේම ගසුත් හොඳට හැදෙනවා. ප්‍රධානම දේ තමයි අපිට අර හවස් වරුවේ පැලවලට අපේ පැල වගාවන් වලට මේක ස්ප්‍රේ කරාම ලෙඩ හැදෙන්නේ නැහැ. ඒක හුඟාම වටින දෙයක් මේ වර්මි වොෂ් එකයි මේක ගන්න. මේ ව්‍යාපාරයේ ප්‍රොඩක්ට්ස් 3ක් එනවා අපිට. ඉන්කම් එකේ එන ප්‍රොඩක්ට්ස් 3ක්. එක වර්මි කොම්පොස් එක. ඒක තමයි බ්ලැක් ගෝල්ඩ් එක. ඒක තාම අපි ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන්න තරම් නෑ වගේ තාම. එක්ස්පෝර්ට් කරනවා නම් හිතන්නකෝ මේ හැම ගෙදරක්ම හදනවා නම් මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් නේ. ඩොලර් එන්නේ ඉතින් ඒවා ඉන්නේ ඩොලර් එන ක්‍රම තමයි මේ ප්‍රධානම දේ. මේක තමයි ලංකාවට ගැලපෙනම ක්‍රමය. දුප්පත් මිනිස්සයාටනේ අපි වැඩි තැන දෙන්න ඕනේ. එයා බැරි මිනිහා. එයාට බොහොම සුළුවෙන්ම පටන් ගන්න පුළුවන් ව්‍යාපෘතිය මේක. ඒ වගේම වැඩිම ආදායම. ඔය රජයේ සේවකයන් ගන්න වැටුප වගේ ඔයගලන්ට 100 ගුණයක් වැඩියෙන් ගන්න පුළුවන් මේක අවුරුද්දක් දෙකක් යනකොට. ඒක නිසා නිතරම ඔයගොල්ලෝ මානසිකත්වය වෙනස් කරගන්න. එංගලන්තෙන් ගෙන ආපු කොම්පෝස් කිලෝ එකට වඩා අපේ එකේ ගුණාත්මක භාවය වැඩි. දැන් මේ තියෙන්නේ මේ වණුව මේවට කැතකම් හිතන්න එපා. මේ සතා හොඳ පිළිසිදුව හැදෙන සතෙක්. අපි නරක දේවල් කිසි දෙයක් දාන්නේ නැහැ. දැන් බලන්න මේ සතා හරි ඇක්ටිව් නේ. මේ සතාත් ඇක්ටිව් මේ ඇතුළේ ඉන්නේ හුඟක් ඇක්ටිව් මේ. එක තැනක ඉන්නේ පයින්නෝ. එතකොට මේ වගේ මේක තමයි සීනියා ෆෙටිඩා කියන්නේ. මේ වගේ හීනී අඟල් 4කට වඩා දික් වෙන්නේ නිතරම ඇක්ටිව් සතෙක්. විශේෂයෙන්ම දෙයක් කියන්න තියෙනවා අපිට කතා කරන ගොඩාක් කට්ටිය 98%ක්ම කතා කරන්නේ බුද්ධිමතුන්. බුද්ධිය තියෙන කට්ටිය. දෙයක් හිතන්න හැකියාව තියෙන අය. ඒ කියන්නේ වතු වවපු අය ඉගෙනගත්තු අය වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න ගොඩාක් අය කතා කරනවා. දොස්තර මහතුරු ගොඩාක් කතා කරනවා. ඒ වගේම හොඳ බුද්ධිමත් මේ කොටසක් සෑහෙන්න ඉන්නවා. ෆාම් කරන අය, වතු වගා කරන අය. නමුත් කියන්න කනගාටුයි අපේ ලංකාවේ කාන්තාවෝ 98%ක් 99%ම කතා කරන්නේ පිරිමි පාර්ශ්වය. 100ට එක්කෙනෙක් විතර තමයි කාන්තාව කතා කරන්නේ. දැන් මම ඉගෙනගත්තු ගන්න ගිය තැන්වලත් මම විතරයි කාන්තාවකට හිටියේ. අනිත් ඔක්කොම පිරිමි. ඔය කුරුණෑගල හැම පැත්තෙම විශ්වවිද්‍යාල ළමයි ඒ ඔක්කොම ඇවිල්ලා හිටියා. නමුත් මම විතරයි කාන්තාවකට හිටියේ. මේක ගොඩාක් අභාග්‍ය සම්පන්න දෙයක්. කාන්තාව කියන්නේ ඉස්සර අපිට තිබුණු අපේ අතීතයේ පුරුෂාධිපත්‍ය එන්න ඉස්සෙල්ලා කාන්තාව තමයි ප්‍රමුඛව හිටියේ. කාන්තාව තමයි කුඹුර කරන හැටි කියලා දුන්නේ. පිරිමියා හිටියේ කියන දේ කරන්න. පස්සේ මේ පුරුෂාධිපත්‍ය ආවයින් පස්සේ තමයි ඔක්කොම මේ වුණේ. ඇත්තම කතාව. හැමෝම දන්නෝ නීති විද්‍යාලේ ඉන්නේ හොඳටම දන්නෝ. ඒක නිසා අර මම කාන්තාවන්ට කියන්නේ කරුණා කළා ඕගොල්ලා මේ සත්‍ය දෙයට මුහුණ දෙන්න. සත්‍ය දෙයට ආදරය කරන්න. මේ ඕගොල්ලන්ගේ දරුවන්ගේ අනාගතය. දරුවන්ට කරන ලොකු ආයෝජනයක්. දරුවන් වෙනුවෙන් කරන්න තියෙන ලොකුම ඉතිරි කිරීමක්. ඒ දරුවත් ඒක ඕගොල්ලන්ට බොහොම සරලව බුද්ධිමත්ව දැන් හොඳ උපදේශනයක් ඕගොල්ලන්ට ලැබෙනවනේ. ඒ උපදේශනයේ යටතේ ඒ දේ ක්‍රියාත්මක කරන්න. දැන් මේ වර්ම්ස්ලා හැමදාම ඉල්ලනවා අපෙන්. හැමදාම 1000ක් ඉල්ලනවා. ගොඩාම කොළඹ ජනතාව. ඒකක් කියන්න ඕනේ. කොළඹ ජනතාව තමයි ගොඩක්ම ඉල්ලන්නේ මේ ඒගොල්ලන්ගේ ගෙදර වවන කොළ ටික, එළවලු ටික, පළතුරු ටිකට දාගන්න වර්ම්ස්ලා 1000ක් වගේ ඉල්ලනවා. එතකොට අපි කුරියර් සර්විස් එකෙන් ඒක යවනවා. ඒක සමහරුන්ට ඒකත් කියන්න ඕනේ. සමහරු ලොකුවට කොම්පොස් ඉල්ලනකොට අපි යවන්නේ ට්‍රේන් එකේ යවන්න හරි ලේසියි. නමුත් කෝච්චිය හැමදාම වැඩ කරන්නේ නැහැ දැන්. එතකොට තැපැල් කන්තෝරුවෙන් යවනවා. තැපැල් කන්තෝරුවෙන් ගාණ අඩුයි. කිලෝ 10ක් යවන්න යන්නේ රුපියල් 700යි. ඒක නිසා ඔයගොල්ලෝ ඒ ක්‍රම වලින් ගෙන්න ගන්න පුළුවන්. තවත් සමහරුන්ට ලොකුවට ඉල්ලන අය ඉන්නවා 1500. ඒ වගේ කිලෝ ඉල්ලුවාම ඒ කියන්නේ වතු වවන අය. ඒගොල්ලන්ට අපිට යවන්න පුළුවන් බස් වල. ඒ කියන්නේ දැන් ගාල්ලේ බැලුවොත් ගාල්ලේ ඉඳන් මඩ නුවර එළියට බස් තියෙන උදේට. ඒ වගේ අන්න ඒ කෙලින් ඩිරෙක්ට් බස් එකේ දාලා ලැකේජ් කඩලා එතනින් එයා කලෙක්ට් කරගන්නවා. ඒ ක්‍රමයට පුළුවන්. අපේ සල්ලි වලින් එංගලන්තේ හදන මේ වර්මි කොම්පොස් එක මේ බ්ලැක් ගෝල්ඩ් කියන කොම්පොස් එක කිලෝ එක 22000යි අපේ සල්ලි වලින්.
ඉතින් තේරුම් ගන්න ඕගොල්ලෝ කොච්චර මේ වටින දෙයක්ද අපි මේ නිග්ලෙක්ට් කරලා මේ අපි අතෑරලා ඉන්නේ. අපිට හරියට උපදේශනයක් ලැබිලා තිබුණේ නමුත් කියන්න ඕනේ අන්තර්ජාලයේ හුඟක් හරියටම කියලා දෙන ආයතන තියෙනවා. ඒ වලට ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා හරි කොහොම හරි ඔයගොල්ලෝ මම දැන් මේ දීපු දැනුමෙන් ඇත්තටම ඕන කෙනෙකුට පටන් ගන්න පුළුවන්. හැම ගෙදරකම මේ දේ පටන් ගන්න කියන එක තමයි කියන්නේ. කර්මාන්තය කරගෙන යනකොට ඔයගොල්ලෝ මූණ පාන ප්‍රධානම ප්‍රශ්න අංක 1 තමයි ඔයගොල්ලෝ හරියට ගැඩවිලා මිලදී නොගැනීම. හරි වගකිවිය යුතු තැනකින් හරි තැනකින් ඔයගොල්ලෝ මිලදී නොගෙන ගොඩාක් අය අමාරු වෙట్లా තියෙනවා. කෘෂිකර්මයට ගොඩක් ආදරය කරන කෙනෙක්. මගේ වෙදකම ඇඟේ තිබුණාට 100ගේ වෙදකම නමුත් මම කෘෂිකර්මය තමයි මගේ ඇත්තටම අංක 1. මම පොඩි කාලේ ඉඳන්ම මුකුණු වෙන්න පාත්ති දාලා 3 පන්ති ඉඳන්ම ආදායමක් ගත්ත කෙනෙක්. ඒක නිසා ඔයගොල්ලන්ට කියන්නේ කෘෂිකාර්මික වැඩවලදී පොතේ පතේ කියෝලා නම් වැඩ කරන්න බෑ. ඕගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රැක්ටිකලි කරන තැනකට යන්න. කරගෙන ගිහිල්ලා බලන්න කොහොමද මේ කරන්නේ. දැන් ඔයගොල්ලන්ට මෙතනට ආපු කෙනාට තේරෙනවනේ. අංක 1 තමයි ඔයගොල්ලෝ නිවැරදි ගෙඩවිලාව හොයාගන්න, නිවැරදි තැනකින් ගන්න, මේ හරියට මේක හදන හැටි ඉගෙන ගන්න. ඊළඟට අලෙවිය නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට උනත් ඔයගොල්ලෝ හැදුවොත් ඕක Facebook එකේ හරිය කොහේ හරි ඇඩයක් දැම්මම බලන්න කොච්චර ඉල්ලනවද කියලා. කුඹුරු වලට තේ වතු වලට මහ පරිමාණයෙන් ඉල්ලන්නේ කිලෝ එච්චර දී ගන්න බෑ. දැන් මම මාව ගෙන්නන හොඳම ව්‍යවසායිකා වුණ නිසා ප්‍රාදේශීය ලේකම් එක අක්මීමන. ඒ වගේම ව්‍යවසායක ස්ථාන ඔය හම්බන්තොට ඒ වගේ තැන් වලට ගිහාම මාව දාලා තියුණා මේ ඒ කියන්නේ සුළු කාර්මිකයෝ සුළු කර්මාන්තකරුවන්ගේ උපදේශනයට. ඒගොල්ලන් මං 20ක් විතර හදුවා. මගේ මේ වර්මි කොම්පොස්ට් දැනුම දීලා ඒගොල්ලන්ගේ ගෙවල් වල හදලා හොඳ ආදායමක් ගන්නවා ඒගොල්ලන්. ඒගොල්ලන්ගේ නිෂ්පාදන මම මිලදී ගන්නවා. එතකොට ඒ වගේ අය ඕගොල්ලත් කරන්න. ඕගොල්ලත් හැමෝම කරන්න. හැම ගෙදරකම කරන්න. අලවිය ගැන කිසිම බයක් වෙන්න එපා. ඊට අමතරව ඕගොල්ලන්ට පුළුවන් මේ හදන වර්මි කොම්පොස්ට් එක පාවිච්චි කරලා වගාවල් ඇති කරන්න. දැන් මම හදලා තියෙනවා ඉඟුරු වගාව. කෝමාරිකා නිතරම බලන්න වෙළඳ පොළ දිහා. වෙළඳ පොළේ ඉල්ලුම තියෙන්නේ මොකටද? ලෝකයේ ඉල්ලුම තියෙන්නේ මොකටද? ඉඟුරු කියන්නේ කවදාක්වත් එපා නොවන දෙයක්. ඒක හැම දෙයකටම ඕනේ බෙහෙත් වර්ග හදන්න හැම දෙයකටම. එතකොට කෝමාරිකා වැව්වා මම ඉඟුරු වැව්වා. ඒ වගේම අපේ කාබනික කුඹුරු වගාවක් යනවා. හෙළහාල් වර්ග ඒ වගේ ඒවට පාවිච්චි කරන්නේ අපි මේ පොහොර. ඉතින් ඒක නිසා මේ එන ප්‍රොඩක්ට් එකෙන්ම ඔයගොල්ලන් ඒ පැත්තටත් යොමු වෙන්න. යම්කිසි කර්මාන්තයක් කරනකොට ඒක දිගේම යනෝනේ මේකෙන් ඔයගොල්ලෝ හරවන්න. එක එක පැති වලට හරවන්න. ඒ එන කොම්පොස්ට් එකෙන් ඔයගොල්ලන්ට තව ගොඩාක් ව්‍යාපෘති ඇති කරන්න පුළුවන්. වම්බොටු කියන්නකෝ. වම්බොටු හරි ලේසියෙන්ම වවන්න පුළුවන් කන්නේ. වම්බොටු වගාවට මේකේ මේ පොර මේ දැන් ඔයගොල්ලෝ වම්බොටු පැලයක් හිටවනවා නම් පැලේ හිටවන්න ඉස්සෙල්ලා මේන් ග්‍රෑම් 100ක් විතර දාලා වලට හිටවලා බලන්න. ලෙඩක් එන්නේ නැහැ. ලෙඩක් එන්නේ හොඳ පළදාවකුත් එනවා සති දෙකෙන් දෙකට වගේ පොඩ දානවා නම් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් බලන්න මේ කර්මාන්තයෙන් තව කර්මාන්ත කීයකට හරවන්න පුළුවන්ද කියලා. නිවැරදි ගඩවිලා තෝරගන්න, නිවැරදි තෙතමනය තියාගන්න. නිවැරදි තෙතමනය තියාගන්න. අවුව එපා. අවුව වැස්ස ඒවට අහු වෙන්න තියන්න එපා. අපි හිතමු මේ වගේ වහලක් ගහගන්න බැරි කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් පොල්ලතු වලින් පොල්ලතු වියලා මේක වැහුවත් ඇති. සතාට එන්න බැරි වෙන්න අදහස තියෙන්න ඕනේ. ටකරමක් දැම්මත් කමන්නේ. පොඩ්ඩක් ඉඩ තියලා ටකරමක් දාන්න. එහෙම නැත්නම් සමහරව තල් අතු ගන්නවා. තල් අතු අරගෙන දැන් මේ වගේ රවුමක් කියලා හිතන්න. ඒ රවුම වහන්න පුළුවන් තල් අත්තෙන්. එහෙමත් පුළුවන්. මුකුත්ම වහලා කරද දුප්පත්ම ළමයි කියලා හිතන්න මුකුත්ම කර දැන් මං එහෙම කෙනෙක් දැක්කා ජයවර්ධනපුර කැම්පස් එකේ මං දැක්කා එක වීඩියෝ එක ඒ ළමයාට මුකුත්ම සල්ලි අමාරුයි ඉගෙන ගන්න ළමයි ඒ ළමයා අර ගෙයි වහලේ එළියට එන පියස්ස යටින් පොඩි ලීවලින් මේ වගේ ලීවලින් මම මේක හදලා ළමයා ඒක කරලා මං දැක්කා මාස 5මාර යනකොට ඒ ළමයා දැන් මේ වගේ ටැංකියේ මෙතන භාගයක් වැහෙන්න තව ටැංකියක් මේක උඩට ගහලා තියුණා බලන්න ඒක හොඳ බුද්ධියක් ඒකම ඒ ළමයට ඉඩ නැහැ. පර්චස් 6ක වගේ ගියක් තියෙන ළමයි. ඉතින් ඒක තමයි හිත නැත්තම්
ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. මගේ නම චමිලා මංගුහණියක්. මම මේ ගෙදර ආහාරයට ගන්න තමයි මේ මිරිස් වගා කරලා තියෙන්නේ. දැන් මාසෙකමාරක් විතර වෙනවා මේ මිරිස් වගාවට. මේකට මම දාලා තියෙන ඇත්තටම වර්මි කොම්පෝස්ට් පොහොර. මේ ඒව දැම්මයි කියන්නේ ඇත්තටම අපිට වසවිස නැති ආහාර මේ මගින් අපිට ලබා ගන්න පුළුවන්. මමත් දහසය වගා කරන්න. ඉතින් මම මුලින්ම හිතුවේ මේ ඉඟුරු වගේ දෙයකින් පටන් ගන්නව නම් ගොඩක් හොඳයි කියලා. සාමාන්‍යයෙන් මම ලොකු ප්‍රමාණයක් නෙමේ මුලින්ම පැල 2-3ක් වගේ තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ටිකෙන් ටික වර්ධනය කරගෙන ගියා. නමුත් ටික කාලයක් යනකම් වුණත් මට තේරුණා මගේ පැලවල කිසිම වර්ධනයක් දකින්න බෑ කියලා. මම කඩේ තියෙන පෝර එකක් ගෙනල්ලා දැම්මා. ඒ වුණාට ඒත් කිසිම ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. එහෙම ඉන්නකොට තමයි මට දැනගන්න ලැබුණේ මේ ග්‍රීන් හර්බල් ආයතන නිෂ්පාදනය කරන හර්බික්ස් වර්මි කොම්පෝස්ට් එක ගැන. ඉතින් මට ගොඩාක් සතුටුයි වුණා. ඉතින් මගේ ප්‍රශ්න වලට උත්තරයක් ලැබුණා කියලා. ඉතින් මම ඇවිත් මෙහි ડોක්ටර්ස්ලාගේ උපදෙස් අරගෙන ඒ කියන විදිහටම මෙහි තියෙන පොහොර එක මම පාවිච්චි කරා. දැන් මේ තියෙන්නේ මගේ වගාව. මුලින්ම පැල 2-3කින් පටන් අරගෙන දැන් ඔයාලට පේනවා ඇති ගොඩාක් තියෙනවා මෙතන. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කලින් නම් මම මාස 2-3ක් බැලුවා. එතකොටත් වර්ධනයක් තිබුණ නැහැනේ. දැන් එහෙම නෙමෙයි. දැන් මේක මාසෙකමාරක් විතර වගේ තමයි මේ පැලවලට වෙන්නේ. දැන් ඔයාලටම බලා ගන්න පුළුවන්. හරි ඉක්මනටම මේ පැල වර්ධනය වෙලා තියෙනවා. ඇත්තට ඉතින් මට ගොඩාක් සතුටුයි. සාරාංශ කරලා කියන්නේ මේක හරි මග හැබැයි හරියට දැනගෙන යන්න මොකක් හරි බැරි දෙයක් හරි ගැටලු සහගත දෙයක් හරි තියෙනවා නම් මගේ WhatsApp එකට ඔය තිරේ දිස්සෙන WhatsApp එකට කතා කරලා voice එකක් හරි දාලා තියන්න මම නිතරම field එකේ ඉන්න කෙනෙක්. ඒක නිසා මම පුළුවන් වෙලාවට උත්තර දෙනවා. නිවැරදි උපදෙස් පිළිපදින්න. ඊළඟට මේකේ තියෙන ගැටලු නිතරම දන්න කෙනෙක්ගෙන් අහන්න. හදන කෙනෙක්ගෙන් අහන්න. දැන් මම අවුරුදු 5ක්ම මේක හදලා මුලින්ම මම ගැඩවිලෝ 750ක් ගෙන්නගෙන හැදුවා. හරි ගියේ නෑ. වැරදුනා. ඊට පස්සේ තැන් 3කින් විතර තව ඉගෙන ගත්තා මම. ඉගෙනගෙන ගිහිල්ලා ඒ තැන් වලට ගිහිල්ලා ඇස්වලින්ම බැලුවා. ඒගොල්ල කරන හැටි. අන්න එහෙම තමයි මම අද සාර්ථක වෙලා තියෙන්නේ. දැන් අද මට කීයටවත් වරදින්න තැනක් නෑ. මොකද සියලුම දේ ඔයගොල්ලෝ අහන ඕනම ප්‍රශ්නයකට මට උත්තර දෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලත් අන්නේ මේ මංගිය මාර්ගයේ මං හොඳටම දෙයක් දැනගෙන තමයි සමාජයට දීලා තියෙන්නේ අද වෙනතුරු. ඒක නිසා ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තව එක කොටසක් මට කියන්න බැරුණා අර ගැඩබිලෝ වෙන් කරගන්න එක. දැන් අපෙන් හිටපු ගාන් කිලෝ 500 ඉල්ලනවා. එතකොට අපි කියන්නේ දවස් දෙකක් කලින් කියන්න කියලා. එතකොට අර ගැඩබිලා වෙන් කරගන්න ඕනේ. වෙන් කරගන්න ක්‍රම 3ක් තියෙනවා මන් දන්න. එකක් තමයි අමුගොම ලේයර් එකක් අඟල් කාලට වගේ අරකේ අතුරන්න. ඒ දිරලා ඉවරයි. දැන් සති 2-3 යනකොට සති 2 යන්නේ අන්තිම වෙනකොට අර ටැංකිය දවස් 3-4න් කොම්පෝස්ට් වෙලා ඉවරයි. අන්නේ ඒ ඉවර වෙච්ච එකට අමුගොම ලේයර් එකක් අඟල් කාලකට විතර අතුරන්න. අතුරුවාම දවස් 2-3 යනකොට අර ඔක්කොම වර්ම්ස්ලා ටික එකට එනවා. ආවහම අපිට ඒක උඩ තට්ටුව අයින් කරගන්න පුළුවන්. එහෙමත් පුළුවන්. නැත්තම් පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. දැන් භාජන අරගන්න. භාජන ටින් වගේ භාජන අරගෙන ඒවයි ගුල් ගහන්න. ගුල් ගහලා හතර පැත්තෙන්ම අරක ඇතුල් කරන්න අර දිරලා තියෙන අමුගොම මේ කොම්පෝස්ට් ටැංකියට. ඇතුල් කරලා ඒක ඇතුළට දාන්න අලුතින් හදපු පොර. එතකොට අර බඩගින්න ඉන්න මේ ගැඩවිලන් අරකට ඇතුළට එනවා. එතකොට කොම්පෝස්ට් එක ඉතුරු වෙනවා. දැන් කුඹුරු වලට එහෙම ලොකුවට මේ කොම්පෝස්ට් වෙන් කරනකොට මම දන්නවා මෙතනට එනවා අම්බලන්තොට පැත්තේ ගොවියෝ. ඒගොල්ලෝ වෙන් කර ගන්න ක්‍රමේ මට කියලා තුන ඒගොල්ලෝ අනිවාර්යෙන් හදනවා. ওই කුඹුරු ලොකුවට කරන අම්බලන්තොට වගේ පැතිවල මම දන්න ගොවියෝ ගොඩාක් ඉන්නවා. ඒගොල්ලෝ වර්මි කොම්පෝස්ට් එක හදා ගන්නවා ගෙදර. හදාගෙන වෙන් කරන්නේ අර ක්‍රමයට තමයි. ටින් අරගෙන ඒවල ගුල් හදලා ඒකට අර අලුත හදාගත්තු කෑම එක දාලා කොම්පෝස්ට් වෙච්ච ටැංකියට ඒ වගේ 10ක් විතර තිබ්බහම
අරක ඇතුළට එනවා දවස් දෙක තුන යනකොට ඔක්කොම වර්ම්ස්ලා ටික. අන්න ඒ ක්‍රමයටත් පුළුවන්. තවත් ක්‍රම කීපයක් තියෙනවා. ඔය තව ක්‍රමයක් තමයි ටැංකියේ එක පැත්තකට කොම්පෝස්ට් ටික එකතු කරනවා. එකතු කරලා අනිත් පැත්තට දානවා අමු කෑම. බාගෙට දිරපු අමු කෑම. එතකොට අර බඩගින්න ඉන්න ගැඩවිලන් ටික අර පැත්තට එනවා. අමු ගොම පැත්ත. අමු ආහාර පැත්තට. එතකොටත් ටික දවසක් යනකොට අර කොම්පෝස්ට් ටික වලින් ගැඩවිලන් වෙන් වෙනවා. ඔය සිස්ටම් තුනටම පුළුවන්. අය අපෙන් ගොඩාක් අය කොම්පෝස්ට් ඉල්ලනවා. ඒ ඉල්ලනකොට ගෙන්න ගන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ලේසිම ක්‍රමය ඔයගොල්ලන්ට පුළුවන් කෝච්චිය ගෙන්න ගන්න එක. නමුත් අර සමහර පැති දැන් බණ්ඩාරවෙල වගේ පැතිවල තාම කෝච්චි වැඩ කරන්නේ ඒක නිසා කෝච්චිය ස්ටේෂන් එකක් වැඩ කරනවා නම් ට්‍රේන්ස් වැඩ කරන ස්ටේෂන් තියෙනවා නම් ලේසිම ක්‍රමය තමයි කොම්පෝස්ට් ගෙන්න ගන්න ට්‍රේන් එක මගින්. අනිත් එක මොකද ගාන අඩුයි. එතකොට යන වියදම අඩුයි. අනිත් එක් ක්‍රමය තමයි තැපැල් කන්තෝරුව. තැපැල් කන්තෝරුවේ කිලෝ 10ක් යවනකොට රුපියල් 700යි වැටෙන්නේ. දැන් අපි ගොඩාක් යවලා තියෙනවා හැම. ඒ 700යි වැටෙන්නේ ඒ ක්‍රමේ තුඟාම සාර්ථකයි. අනිත් එක තමයි දැන් ගොඩාක් අපි හිතමු කිලෝ 1500ක් ඉල්ලුවා කියලා ලොකු වත්තක් නුවරඑළියේ. එතකොට දැන් ගාල්ල අපි ඉන්නේ ගාල්ලේ ඉඳලා උදේට නුවරඑළිය බස් එක තියෙනවා. අන්න ඒ බස් එකේ ලැගේජ් කඩලා ඒ ගාන දැම්මහම ඒ අයිති එක්කෙනා නුවරඑළියේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඒක ගන්නවා. ඒ ක්‍රමෙත් ගොඩක් සාර්ථකයි. වර්ම්ස්ලා ඉල්ලනවා. ගොඩාක්ම කට්ටිය වර්ම්ස්ලා ඉල්ලනවා. ඇත්තටම සමහර අය වර්ම්ස්ලා දෙන්නේ නැහැ. මොකෝ ඒගොල්ලෝ කියන්නේ පෝර දෙන්නම් වර්ම්ස්ලා නම් දෙන්න බෑ කියලා. මොකද වර්ම් මගින් තමයි මේ පෝර හදන්න පුළුවන්. වෙන කාටවත් හදන්න බෑ. ඒක නිසා වර්ම් එන්න ගාන වැඩි වෙනවා. එතකොට ඒ වර්ම්ස්ලා ගෙන්න ගන්නකොට අපි ඔයගොල්ලන්ට දවසින් කුරියර් එකෙන් එවනවා. දැන් ගාල්ල ඉඳලා අපි හිතමු කොළඹට යවනවා කියලා. දැන් අද ඕඩර් එක දුන්න කෙනාට අපි අදම දානවා. ඒක දාන සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ කොටන් කෙටියෙන්ම කියනවා නම් අපි කොටන් රෙද්දෙන් ඒ මලු මහලා ඒකට කොම්පෝස්ට් එක වතුර මිශ්‍ර කරලා උන්ගේ කෑමත් එක්ක දාලා ඔය සතියක් විතර උන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන්. මුල් ගහලා ඒ වගේ අර වාතාශ්‍රය ඇති කරලා එහෙම තමයි යවන්නේ. ඒක නිසා අර යවන අවම ප්‍රමාණයක් තියෙනවා 500 තමයි. ගැඩවිල 500 තමයි අවම අපිට යවන්න පුළුවන්. මොකෝ ඒකේ පොඩි වියදමක් යනවා. ඒක දවසින් එනවා. දැන් අද දාන කෙනාට අද රෑම කුරියර් එකෙන් ඒ බ්‍රාන්ච් එකට යනවා. එතකොට ඕන කෙනාට හදිසි කෙනාට උදේම ගිහිල්ලා බ්‍රාන්ච් එකෙන් ගන්නත් පුළුවන්. නැත්තම් ඒගොල්ලන්ට බෙදනවා. දවසක් දෙකක් යන්න ඉස්සෙල්ලා බෙදනවා. දවසින් එනවා. ගොඩාක් වෙලාට වර්ම්ස්ලා දවසින් එනවා. ඒක අනිත් උත්තරේ සමහර අය ගොඩාක් ලොකුවට මිල්ලන අය ඉන්නවා. 50000 ඉල්ලනවා. ලක්ෂ පිට රට ඉන්න අය ගොඩාක් ආයෝජනය කරනවා මේ කර්මාන්තෙට. ඒගොල්ලන්ට අපි මේ වාහනෙන්ම අපේ වාහන වලින්ම ගිහින් දෙනවා. ඒක නිසා ඉතින් අපේ ආයතනය අවුරුදු 18ක් පරණ මිනිසුන්ගේ ජනතා විශ්වාසය දිනා ගනිමින් ගොඩාක් අපි හෙළවෙදකමින් ලංකාවට විතර නෙවෙයි ලෝකෙටම ලොකු සේවයක් කරපු සමාගමක්. අපි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ගොඩාක් අය ආයෝජනය කරන්න අහනවා. පිට රටවල් වල විශේෂයෙන්ම ඉන්වෙස්ට් කරන්න එක එක විදියට අහනවා. ඒක ඒවා අවශ්‍ය අයට පුළුවන් ඔය මේ දිස් වෙන අංකයට කතා කරලා ආයතනයත් එක්ක එග්‍රීමන්ට් එකක් අනුව යන්න. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම දෙයක් අහන්න. ඕනම දෙයකට උත්තර දෙන්න අපිට හැකියාව තියෙනවා.